උදෑසන ආලෝකයේ උත්සවයේ පැහිටි සිංහර දිනයේ හොරණ පැබිම දිනේ ද කොටස් ලෝකතාව වස්තුන් වැසේ 4 වසේ පැහි අප ඊශ්වරයාලේ පස්වන උත්සවය වන හිරණ මංගලයට ළඟවන විට අපගේ ගමන් ඉතා සුවිශේෂී හෙරවීම ලක්ෂයකට ළඟ වී දිව්‍යන් වහන්සේගේ දින දර්ශනයට අනුව මේ පස්වන පියවර වන අතර එම සංඛ්‍යාව පවා කතා කරයි. පෙහි වයවස්ථාව පොත පහත් ලෝ කතාව පරදන පූජා පහත් අපට මතක් කර දී. එම වයවස්ථාව යටතේ ඊශ්‍රේල් අවුරුද්දන අවුරුද්ද පූජ්‍යක් තන්තුරේ සා නැවත නැවත කරන චරිතරය යටතේ ජීවත් වී. එහෙත් මෙම මංගලයේද නිහන අනාවකයෙක් වේ එක් දෙනෙක් වයවස්ථාවන් සා අකණ්ඩ පූජාවලින් නිදහස් ලැබෙන ඇතැයි මෙකින් සිදු ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙන බැවින් අද අප මෙම මංගලයේ උන්වහන්සේගේ පළමු පැමිණීමද විශේෂයෙන් යහන බවත්සතගේ හඬින් සා සේවය තුළින් ඉටු වූ ආකාරය දෙස බලමු. සංහර දිනේ සහ එහි අර්ථය මෙම චතුරේ තීරුම් ගැනීමට අපි මුලින්ම නැවත ශ්වරු දෙස බලමු. ශ්වරු යන ලෝහරණාවක් නොවේ ටිගරෙක්ගේ අඟක් වී අභ්‍යන්තර අස්ථාහාරිය පුරවැශමින් ඉවත් කරන ලද අංගරත් කර ඇතුළත් කොහරේ සිදු එක් කෙළවරක් මෝහය තිබෙන කොටස් කටයුම් කර පිටත් කොටස් බිබළුන් තෙක් උපදෙමින් ලද එය සරල උපකරණයක් වුවද අර්ථයෙන් පෙර තිබුණි. යුදෝ සම්ප්‍රදායට අනුව ශ්වරු කිසිවිටකත් ගොවියෙකුගේ අඟකින් සුදන ලද්දී නැති මන්දරණ විස්ස යන ඊශ්‍රේල්වරුන්ගේ පාපයේ සාරූප වන්දනව වෙදන කර මතකයක වූ බැවින් අනෙක් අතට ටිගරෙකුගේ අඟ මාරේකනිදී ඉසක් වෙනුවට දිව්‍යන් වහන්සේ සැපේ ටිගරව සීපත් කළේය. එය ආදේශනයෙන් දියවසා පවිතුර කිරීම චතුරයක. එහි වස්තුවන් පවා ශ්වරු ආදමගේ ස්ථානය ගන්න සැබෑ ආදේශකය වන ක්‍රිස්තුස් වහන්සේට ඉදිරියට පෙන්වා දුන්නේය. ඊශ්වරයාලේ තුෂාරයකද ශ්වරු භාවිතා කරන ලද්දේ මිනිසුන් අවද කිරීමට ඔවුන්ව පොස්තුවෙලට කැඳවීමට දිව්‍යන් වහන්සේගේ කරුණාව ඔවුන්ට මතක් කර දීමට සහ දින කිහිපයකින් සිදුවීමට නියමිත ගම්බර පූජාව සඳහා ඔවුන්ව සූදානම් කිරීමට සමරගියම මෙස පවසනාවක් මෙන් වේ. මේ කාලයේ පුරනද නොගන්න ආපසු හැරෙන්න කරුණාව සහ කරන්න පවිත්‍ර වීම සඳහා සූදානම් වන්නේ. අපි අලුත් ගිවිසුම දිනවලට එන විට විනේදී අපට මානසික මුණගොස් ඔහුගේ ජීවිතය හා පණිවිඩයේ ජීවමෙන් ශ්වරයෙක් නිර්මාණය කළේ යහන බවත්සී තම අත ටිගරෙකුගේ අඟකරගෙන නගිය නමුත් දිව්‍යන් වහන්සේ භාවිතා කළ හෙරණෝ ඔහුගේ හඬ විය. ඔහුගේ පණිවිඩය පැහැදිලි වූයේ පොස්තුවල වෙන්නේ මෙකින් සිදු සමරග රජය ළඟ වී ඇති. ඔහු කතා කළ සෑම වචනයකම ඊශ්වරයාලේ පුරා හැමි ගිය හොරණ පැබීමක් හා සමාන වී මොසෙස් වහන්සේ පැමිණ ඇති බවත් හදවත සූදානම් කළ යුතු බවත් පාපී අත්හැරිය යුතු බවත් ජනතාව දිව්‍යන් වහන්සේ වෙතට හරිය යුතු බවත් ඔහුගේ දේශනා කිරීම පරිකාශ කළේය. තරේන දේ මංගලයේ සෑම විටම පැවිදිම පොස්තුවීම සූදානම් වීම දියවසා පූජාවල වීම ගැන පෙන්වා දුන්නේ යහන් ඒ සියල්ල ඉටු කළේ ඔහු ආත්මක හෙරණෝ වේ. ඔහු සැබ පවිත්‍ර වීම දවසට පෙර හනනගේ හඬ වේ. ඒ දවසද දිව්‍යන් වහන්සේගේ බැටළු පිටුව කරසේදී උන්වහන්සේගේ රුධිරය වගර වේ. ශ්වරී දරුවේද මේ ගැන කතා කරයි. ටිගරෙකුගේ අඟ පැමිණේ ඊස්කගේ ස්ථානයේ සිට සත්වයාගෙන් එම් ටිගරව ආදේශනය නියෝජනය කළේය එක් ජීවිතයක් තවත් කෙනෙකුගේ ස්ථානයේ. යහන බලන්න දිව්‍යන් වහන්සේගේ ටිගරව කියහන නොගිවේ නැති නමුත් බලන්න ලෝකේ පාපය ඉවත් කරන දිව්‍යන් වහන්සේගේ බැටළු පිටුවේ කියයි. ටිගරෙකුගේ අඟ සංකිතයක් වේ බැටළු පිටුවේ සැබෑ යථාර්ථය විය. අංග පරිකාශ කළේ පූජාව ඊට විය. යුදෝ සම්ප්‍රදාය අපි දොට පෙරදී ගොවිය මිනිසුන් රන් විස්ස කරොල්ල රූප වන්දනාව සහ ඉවතට හරීම මතක් කර දෙන නිසා ශ්වරු ගොවියෙකුගෙන් ගනු ලැබුවේ නැත. යහන්ගේ පණිවිඩයද එලෙසම ඊශ්‍රේල්වරුන්ගේ පාපයට මුහුණ දුන්නේය. ඔහු සතියේ මද කළේ නැති නැතහොත් පෙරණ දූෂිත රටින් උසලක හරියේ නැත. ඔහු කැපටකම උඩඟකම් සා රූප වන්දනාව ඒවයි සැබෑ නම් වලින් හඳුන්වා නවහා ශුද්ධ වූ පරිත්‍යාරයක් සඳහා මිනිසුනෝ කැඳවුවයි. එම පිරිසිදු කැඳවීම එම පරම්පරාව දිව්‍යන් වහන්සේගේ සැබෑ ශ්වරය වේ. පරණ ඊශ්‍රේලී හොරණවල හඬට පරදන අර්ථ දෙකක තිබුණ. දිව්‍යන් වහන්සේගේ දියව මිනිසුන්ට මතක් කර දීම සහ පවිත්‍ර වීම සඳහා ඔවුන්ව සූදානම් කිරීම.
යහන්ගේ සේවයේ මෙම සිවුර දෙකම ගෙන ගියේ එක් අතකින් සියලුමාසේ දිව්‍යන් වහන්සේගේ ගැලවීම දකින ඇති කිය ඔහු පරිකාශ කළේ දිව්‍යන් වහන්සේ දේවන් මසයිස් වහන්සේව එවන බව පරිකාශ කරමින්. අනෙක් අතින් ස්වාමින් වහන්සේගේ මාර්ගයේ සූදානම් කරන්නේ කිය ඔහු හඬ නොගිය හදවත සජිකර ජීවිත නියතමන් කරන ලෙස ඉල්ලා සිටිමින්. තේරෙන දේ මංගලයේ සෑම විටම ඉස්රායෙල්වරුන් උත්සාහයක් අස අප වසර වඩාත් බේරම් දවසට සූදානම් විය යුතුයි කියා සිතිය යුතු දවසක් විය. යහන්ගේ දේශනා කිරීමේදී එලෙසම වේ නමුත් ඊට වඩා උතුම් වේ ඒ ජාතියට අපි දිව්‍යන් වහන්සේගේ බැටළු පිටුවන සඳහාම සූදානම් විය යුතුයි කියා කිව්විය. එහෙත් බොහෝ හොරණ පෙඹුමිනි සියලු හදවත් පරිත්‍යාග නොදක්වේ. නීතිය තුළ මුළු ජාතියම ඇසීමට හා සූදානම් වීමට නියමිතව තිබුණේ කුඩා කණ්ඩායමක් පමණක් නොවේ. නමුත් යථාර්ථයේද සුවල්ප දෙනෙකු පමණක් සැබවින්ම ඇහිමකින් දෙන යහන්ගේ කාලයේද සෙනඟ පැමිණි බවත්සම් වී නමුත් ජාතියක් ලෙස ඉස්රායෙල් දිව්‍යන් වහන්සේගේ හරණවට සම්පූර්ණයෙන්ම සවන් දුන්නේ නැත. නායකයා තම හදවත දැඩි කර ගතහේ බොහෝ දෙනෙකු වෙනස් නව සිටිය සහ අනතුරු ඇඟවීම ජනතාවගේ විශාල කොටස් මෙතන ගමන් කළේ ආත්මික ශිෆරහන නැග නමුත් ඉතුරු වූ අය පමණක් සැබවින්ම තමන්ව සූදානම් කරගත. අඩු සඳ සහ නව ආරම්භය ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම සමග අලංකාරී ලෙස සම්බන්ධ වන මෙම මංගලයට තවත් විස්තරයක් ඇති. හොරණ උත්සවයේ සීමාවිටම ආරම්භ වන්නේ නව සඳුන් පසුවයි. දෙන ගණනක් අනධිකාරයෙන් පසු සහන අඩු සඳි බිබලුනි. හබරුව නෙමෙයි වනි යම් තරුව යන්නේ තරම් පිබිම දවසේ යන්නයි. සවස් කාලයේ අවසි පළමු සහන අඩු සඳ දුටුවැටි පණිවිඩකරුවන් ඉක්මන වූ අතර ශිෆර පැමිණ ලද. මිංගලයේ නිශ්චිත ආරම්භයේ සැලකිලිමත් ලෙස බැලුම් මත රැඳ පැවතුණි. පෙරණ මාසේ අනධිකාරයෙන් මිය ගියේ අලුත් එක්කඩේ වැඩින් ආලෝකයකින් ආරම්භ විය. මෙම රටව ක්‍රිස්තුස් වහන්සේ පැමිණ කාලයේ පිළිබඹු කරයි. යස් වහන්සේ පෙනී සිටීමට පෙර ඉස්රායෙල් අවුරුදු 400ක් පමණ අනාගතමය නිශ්ශබ්දතාවයක් තුළ ගමන් කළේ යාන් සහ යස්සගේ උපත හා සම්බන්ධ පෞද්ගලික නිවේදන හිරි යසේ හා යාරමේ වන අනාගතවපතුරුන් සිටියේ නැති ජාතික දර්ශන නැතිබුණ පොද පණිවිඩ සහිත මෙහි දුවදත් අමුත්තන් සිටියේ නැත. ඒ සවර්ගයේ නිහඬ බවක් පෙන්වු දිගුරුතුරයක් විය. ඉන්පසු එම අඳුරු අහසට සහන ආලෝකයේ අඩු සඳක් පෙනී සිටියේ මසයිස් වහන්සේ පිළිබඳ යහන බවත්ස්තගේ අවබෝධය වූයේ පළමු දේශීමින් සහන තොරවය කුඩා නමති සැබෑ ආරම්භයක. ඔහු සිටියේ මාලිගාවල හා මන්තරණ සභාවල නොවේ වෙනේ හඬ නගින් හඬක් වී. ඔහුගේ පණිවිඩය අඩු සඳ මනුවේ කුඩා නමුත් වැඩේ විශාල ආලෝකයක් උදවීමට ආසන්න බව පරිකාශ කළේය. අඩු සඳ යන පෙරණත්වයේ නොවේ එය වැඩින් ආලෝකයේ ආරම්භයයි. යහන්ගේ සේවයේ ආරම්භයේ මෙසේ සම්පූර්ණ කිරීම නොවේ. මෙසේස් වහන්සේ නැගී එමින් සිටියේද උන්වහන්සේගේ කාර්යය පුරණ දූපතේ පසුව දැකගත හැකි විය. නියමිත වේලාවට ක්‍රිස්තුස් වහන්සේ වයවස්ථාව පරිපූර්ණ ලෙස පිළිපද පාස්කෝ අතරතුර පරපියා යටතේ කරසේ ඇනගසන ලැබුව විට එම ආලෝකයේ දවස් පෙරණත්වයට ළඟ විය. යුදෝදින දර්ශනයේ චන්ද්‍රවන අතර මාසේ 14 වන දිනේ සේම විටම පරපියට ආසන්නව හා ඊට සමීපව පවතී. පාස්කෝ එම අවස්ථාවේදී යුද එබැවින් යස් වහන්සේගේ මරණය සිදු වූයේ සැඟවුණු සඳක් යටතේ නවල් දීපතිමත් වටකර සඳක් යටතේය. මරු කරමින් සිටි මිනිසුන් පමණක් අඩු සඳ දුටුවේ එය පැහැදිලි නැත. මිනිසුන් ආලෝකයේ පළමු සහන රෝගව අල්ලා ගැනීමට අවශ්‍ය දෙස බලමින් සිටි අතර ඔවුන් ඒ දුටුවැටි සඳදක ඇති කිය ඔවුන් පරිකාශ කළහ. වහාම ශිෆර නෙදවන ඇති. ආත්මකව අපි එම රටවම දැකිමු. මරු කරමින් සහ බල සිටි අය විසින් පමණක් ක්‍රිස්තුස් වහන්සේව හඳුනාගන්න ලද. උන්වහන්සේ ඔවුන් අතර සිටින විට ඉස්රායෙලේ බොහෝ දෙනෙක් මෙසේස් වහන්සේව හඳුනාගත්තේ නැත. යහන්ගේ කාර්යය වේ බොහෝ දෙනෙකුගේ ඇසවන්තකට හරි හෝ අන්ධ වී තිබූ පරම්පරාවක් බලන්න. දිව්‍යන් වහන්සේගේ බැටළු පිටුයි කියා හඬ නැගීමයි. ඔහු එක අතකින් සඳදක ඇති කියා හඬ නැග පූජ්‍යකයා විය. ඔහුගේ හඬ හිරණ වූයේ මසයිස් වහන්සේ උදවන ආලෝකය විය. නව යුගයක් ආරම්භයි. එම කාලයේද ඉස්රායෙලේ තාත්වයේද අඩු සඳට පෙර අඳුරු අවශ්‍ය චත්‍රයට ගැලපේ. ජාතිය ආත්මකව දුප්පත් වී පාපයෙන් බර වූ ප්‍රම්පාලනය යටතේ සහ බොහෝ දුරට දූෂිත නායකත්වයකින් මෙහෙයවන ලද.
අනධිකාරී ගමන් කළේ මිනිසුන් විශාල ආලෝකයක් දකින ඇතැයි යසේ බොහෝ කාලකට පෙර කතා කර තිබුණි. කුඩා අඩු සඳරතරේ අනධිකාරී ආපසු තල්ලු කිරීමට පටන්ගත් ආකාරයටම ක්‍රිස්තුස් වහන්සේ දේශීය ආත්මක අනධිකාරී ආපසු තල්ලු කිරීමට පටන්ගත්තේ උන්වහන්සේගේ ඉගැන්වීම, උන්වහන්සේගේ දේන්කම් පව, උන්වහන්සේගේ පරිත්‍යාගයෙන් සහ සියල්ලටත් වඩා උන්වහන්සේගේ පූජාව සහ උත්ථානයේ ජයගත නොහැකි ආලෝකයක් ගෙන ආවයු. අඩු සඳ මත උෂ්ෆරු කිසිවකු අවසානයක් සිකලේ නැත. ඒ ආරම්භයක් සිකලේ ඒ සූදානම් වීමට පටන් ගන්න, ආපසු හැරවීමට පටන් ගන්න, පිරිසිදු කිරීමට පටන් ගන්න, පවිත්‍ර වීම දවස් කර ගමන ආරම්භ කරන්න කියා කියුවේ. එම් පළමු සන්ධ්‍යාව සිටි දින 10ක් වසර වඩාත්ම ගම්බීර දවස් කර ඉදිරියට ගියේ. ඒ ආකාරයෙන්ම යහන්ගේ පණිවිඩය විමුක්තිය සම්පූර්ණ කළ නැත. ඒ සූදානම් ආරම්භ කළේ ඔහු පොස්තුවෙල්ල සඳහා කැඳුවේ ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවට පෙන්වා දුන්නේ සහ ඔහු නව යුගයක් දුරකට සිටියේ. තීරේ නදී මංගලයේ අවශ්‍ය කුඩා දේශීය වෙනසකින් ආරම්භ වූ පවිත්‍ර වීම කර ගමන් කරයි. යහන් කැඳවීම ආරම්භකාරය සහ ක්‍රිස්තුස් වහන්සේ කළසේදී කාර්යය අවසන් කරයි. මොසේ නම් පව මෙම සතියට සහාය දැක්වියේ. තුෂාර යන ආරම්භය හා පරය යන අදහස් වන අකඩියන් වචනයකට සම්බන්ධය. සිවිල් වසර ආරම්භයෙන් නව චක්‍රයක් ආරම්භයි. ක්‍රිස්තුස් වහන්සේ පැමිණ වැටි පවුලට මෙසේ පැවසිය හැකි වේ. යමක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනම් ඔහු අලුත් මවුමක් ආදමගේ ලෝකේ පාපය සහ මරණය තුල පෙරළි ගියේ. ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමත් සමග නව මවුමක් ආරම්භ වේ. නව ගිවිසුමක් යටතේ දිව්‍යන් වහන්සේගෙන් උපන් නව ජාතියක්. තුෂාර ඉස්රායෙල් වරුන්ගේ දෙනෙකු ජීවිතය සඳහා නව වසරක සලකුණු කලක් මෙන් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම මනුෂ්‍ය වර්ගයේ සඳහා නව ආත්මික වසරක සලකුණු කළේ උගල මතලිය නැවත නැවත කළ පූජාවන් තුලින් ගෙන ගිය පෙරණ ගිවිසුම හදවත් මතලිය තුන් පරිපූර්ණ පූජාවක් මත ගොඩනැගෙන ලද සා නව ආකාරයේ පූජක තන්ත්‍රයකින් සේවය කළ නව ගිවිසුමට මඟ පාදේ. නව දිව්මලි ගොවක්ද ආරම්භ වේ. ගිලන් සුදන ලද්දක් නොවේ, ජීවමන් මිනිසුන්ගෙන් සුදන ලද. ක්‍රිස්තුස් වහන්සේට අයත් අය දිව්‍යන් වහන්සේගේ දිව්මලි ගොව් බවට පත්වත, උන්වහන්සේගේ ආත්මයන්ගේ වස්ථානයක් බවට පත්වත. එබැවින් මෙම පස්වන මංගලයේ ඊශ්වර එහි අලුත් සඳ සහ සතුවන් මාසේ පළදනය ලෙස එහි ස්ථානයේ හුදක්වතේ පවන ශබ්දයක් නොවේ. එය එක් දිනක යුදෙව්වනේ ඇසින් වැඩි විශාල හිරණාවක් අනාවකයෙකු වේ. මිනිස් හොඬකින් සහ දෙවන හදවතකින් සුදන ලද හිරණාවක්. ඒ යහන්ගේ හඬට ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට නව මවුමක් සහ නව ගිවිසුමක් ආරම්භයට පෙන්වා දුන්නේය. එහෙත් එහි කතාව අවසන් නැත. හිත යන සංඛ්‍යාව සහ අවසන් විවේකය පොරොන්දු තවමත් අප ඉදිරියේ පැවැත් උන්වහන්සේගේ රජය තුල ඉටුවීමට බලා සිටි. එම ගමන් කොටස දිව්‍යන් වහන්සේගේ කැමැත්ත නම් අපි හෙට දැනට ගැනිමි. ක්‍රිස්තුස් වහන්සේගේ නමින් ආමීන්.